අයිබෝන් කෝප් ශ්‍රී TV ගෙනෙන කෝප් සැරිසර අද සුවිශේෂ නවාතැන්පොලකට ඇවිල්ලා ඉන්නේ. අපි දන්නවා ලංකාවේ පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන්නට බොහෝ කැමති අයට ලංකාව පුරා නරඹන්න බොහෝ තැන් තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ ගල්විල ඉකෝ පාක් අසල. ඉතින් මේ ගල්විල ඉකෝ පාක් කියන්නේ පරිසරය අධ්‍යයනය කරන්න, සතුන් පිළිබඳව අධ්‍යයනය කරන්න තියෙන සුවිශේෂ ස්ථානයක්. පරිසරය ගැන දැනගන්න ඕනේ නම් පුත්තලම පැත්තට එනවනම්, තබ්බුව පැත්තට එනවනම් ඔබට පුළුවන්කම තියෙනවා මේ ගල්විල ඉකෝ පාක් එකත් එක්ක එකතු වෙලා මේ පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන්න. ඔබ හිතන්න පුළුවනි මොකද මේ හිටිය හැටියේ කෝප් ශ්‍රී TV නාලිකාව පරිසරය ගැන කතා කරන්න කියලා. මේක සුවිශේෂ සිදුවීමක්. ඒක තමයි කරුවල ගස්වැව විවිධ සේවා සමපකාර සමිතියත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එකතු වෙලා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමයි ගල්විල ඉකෝ පාක් කියන්නේ. ඒ නිසා අද අපි ගල්විල ඉකෝ පාක් එක වගේම අපි මේ ප්‍රදේශයේ තියෙන ඓතිහාසික වැදගත්කමයි පාරිසරික වටිනාකමයි ගැන අද කතා කරනවා. අපි යමු ඒ නිසා මේ ප්‍රදේශයේ තියෙන පරිසරයේ සුන්දරත්වය නරඹීම සඳහා. අපි අද කියවනේ සංචාරය අතිශයින්ම වැදගත් කියලා. ඉතින් අපි යන්න හදන්නේ පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඒ සඳහා උචිතම වාහනයක් සෆාරි ජීප් එක ලෑස්ති කරලා තියෙන්නේ. අපි ආරාධනය කරනවා අපිත් එක්ක එකතු වෙලා මේ සෆාරි ජීප් එකත් එක්ක අපි යමු මේ පරිසරයේ තියෙන සුන්දරත්වය සහ ඓතිහාසික වැදගත්කම ගැන හොයා බලන්න. එන්න යන්න අපිත් එක්ක. අපි ගල්විල ඉකෝ පාක් එක නරඹන්න යන ගමන් ඉන්නේ පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන්න, ඒ වගේම ලංකාවේ සතුන් පිළිබඳව අධ්‍යයනය කරන්නට කැමති පරිසර ලෝලීන්ට ආරාධනය කරනවා මෙම සුවිශේෂ චාරිකාවත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මෙවැනි චාරිකාවේදී අපිට ප්‍රශ්න කීපයක් තියෙනවානේ. ආහාර පාන, ඉදුම් හිටුම්, යාන වාහන එවැනි ප්‍රශ්න තියෙනවා නම් ඒ සඳහා විකල්ප ලබා දීලා තිනවා සීමා සහිත කරවල ගස්වැව විවිධ සේවා සමපකාර සමිතිය. ඔබට අවශ්‍ය කරන සියලුම ප්‍රණීත ආහාර පාන ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉදුම් හිටුම් පහසුකම් ගැනත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ වායු සමනය කරන ලද කාමර සහිත නවාතැන් පහසුකම් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ වගේ සෆාරි ජීප් ප්‍රවාහන පහසුකම් සඳහා ලබා දෙන්නත් කටයුතු කරනවා. ඒ වගේම මඟ පෙන්වන්නන්ගේ සහාය ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන්නට කැමති ආයතනවලට, කණ්ඩායම් වලට පිරිස් විදියට මේ චාරිකා සඳහා සහභාගී වීමේ හැකියාව සෞදානම් කරලා තියෙනවා කරවල ගස්වැව විවිධ සේවා සමපකාර සමිතිය. ඊට අමතරව ඉදුම් හිටුම් පහසුකම් වගේමයි දේශන ශාලා පහසුකම්ත් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ගල්විල එකොපාක්. එහෙම නැත්නම් මේ උද්‍යානයේ හෙක්ටයාර 30000ක් පුරා ව්‍යාප්ත වුණු වනාන්තරයක් තමයි තියෙන්නේ.
ඉතින් ඔබට මෙහි ආවොත් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අලි, කොටි, වලස්සු වැනි සතුන්. හැබැයි ඒ නැරඹීමට එනවා නම් උදේ 6ට කලින් මෙම පාක් එකට ඇතුල් වෙන්න වෙනවා. නැත්නම් ඒ සතුන් නරඹන්න පුළුවන් කමක් නැහැ. ඊට අමතරව මේ ඓතිහාසික වැදගත්කම් රැසකුත් තියෙනවා. ඓතිහාසික නටබුන් නැරඹීමටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි අද ආවේ අලි ඇතුන් බලන්න නෙවෙයි, කොටි බලන්න නෙවෙයි. අපි යන්න හදන්නේ ඓතිහාසික තොරතුරු පිළිබඳව හොයා බලන්න. ඒ නිසා අපි බලමු මොනවද මේ සැඟවිලා තියෙන ඓතිහාසික තොරතුරු කියලා. ඔබට මේ පේන්නේ ගල් හත වැව. ඒ කියන්නේ මේ අබේ භූමිය තුල අපි කිව්වා ඔබට දකින්න හම්බෙනවා කියලා ඓතිහාසික ස්ථාන කිහිපයක්. ඉන්න එකක් තමයි ගල් හත අපි දැන් නරඹන්න යනවා. ඒ වගේම කුවේණිගේ සොහන තියෙන්නේ මේ උද්‍යානය තුලමයි. ඒ පිළිබඳවත් අපි අද කතා බහ කරනවා. ඊට අමතරව ලුණුගල කන්දේ පිහිටුණු ඓතිහාසික තොරතුරු කිහිපයක් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒ නිසා මේ චාරිකාවේ මේ ඓතිහාසික ස්ථාන නැරඹීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිත් එක්ක යමු මේ ඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා. මේ පරිසරය දිහා බලපුවාම අපිට දකින්න හම්බ වෙන ගහකොළ අර්ධ ශුෂ්ක කලාපීය ගහකොළ තමයි දකින්න හම්බ වෙන්නේ. ඒකට හේතුව අපි ඉන්නේ පුත්තලමට ආසන්න වෙන්නේ. හැබැයි මේකේ අපිට තව වියලි කලාපීය වෘක්ෂලතාවක් දකින්න හම්බ වෙනවා. ඒ වගේම ලොකු ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේ කලපු අන්දර කියන ශාකය මේ වනාන්තරයේ පුරාම දකින්න හම්බ වෙනවා. මේක තර්ජනාත්මක ආක්‍රමණශීලී ශාකයක් විදිහට තමයි සැලකන්නේ. මේක සත්තුන්ට ජීවත් වීම සඳහා උචිත පරිසර පද්ධතියක් නෙවෙයි නිර්මාණය කරන්නේ. ඒ නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙද්දී මේ කලපු අන්දර ශාකය මේ වනාන්තරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. අපි කියවනේ ඓතිහාසික ස්ථාන කීපයක් නරඹන්න යන්න කියලා. ඒකන අපි දැන් සූදානම් වෙන්නේ කුවේණිගේ සොහන නැරඹීම සඳහා යන්න. ඒ වගේම මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඔබ විල්පත්තුවට ආවොත් විල්පත්තු උද්‍යානයේ නරඹන්න තමයි යන්නේ. මේ පැත්තට එන පිරිස හරි අඩුයි. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා විල්පත්තුව නරඹනවා වගේම මේ පරිසර පද්ධතිය නරඹන්න එන්න කියලා ආරාධනය කරනවා. මොකද මිනිසුන්ට දැක ගන්න පුළුවන්, සංචාරකයන්ට දැක ගන්න පුළුවන්, පරිසරය ආදරය කරන පිරිසට දකින්න පුළුවන් බොහෝ ස්ථාන මෙහි ස්ථානෙත් තියෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා දැන් අපිත් එක්ක යමු කුවේණිගේ සොහන නැරඹීම සඳහා. අපි ගිහිල්ලා ඒ පිළිබඳව තොරතුරු කතා බහ කරමු. අපි මේ ගමනේදී අපිට මඟ පෙන්වන්නක් විදිහට අපේ සංචාරයට උදව් කරන සුගත් මහත්තයා. සුගත් මහත්තයා අපි දැන් සාමාන්‍ය විල්පත්තු එහෙම බහින්න භයානකයිනේ. අනතුරු වැඩිනේ. ඒ වගේම මේ වනාන්තරය අධ්‍යයනය කරනකොටත් අපිට බැහැලා නරඹන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඔව් මේ විල්පත්තු වගේ මේකේ තියෙනවා විශේෂ තැන් කීපයක් තියෙනවා අපිට බැහැලා නරඹන්න පුළුවන් සංචාරකින් නරඹන්න අවස්ථාව දෙනවා. ඒ වගේ විශේෂ තැනක් තමයි මේ කුවේණි සොහන. අපි මේ දැන් යන්නේ කුවේණි සොහන නරඹන්න තමයි. ඒ වගේම ලුණු කන්ද කියන
මේ ඓතිහාසික ස්ථානයක් තියෙනවා. එතනට අපි අද එතෙන් යනවා. එතනට අනිවාර්යයෙන් අපි එතනට යනවා. එතනට ගිහලා බලමු. අපි මේ දැන් පෙන්වන්න යන්නේම කුවේණිගේ සොහන කියන මේ සොහන තමයි මේ අනුමාන කරන සොහන කවට තමයි අපි එක්කගෙන යන්නේ. ඔව් එහෙමනම් අපි ගිහිල්ලා ඒ ඓතිහාසික තොරතුරු නරඹන්න ඔබට ආරාධනය කරනවා. අපි යමු ගිහින් බලමු කුවේණිගේ සොහන කොහොමද දකින්න තියෙන්නේ කියලා. අද දවසේ කෝප් ශ්‍රී නාලිකාවේ කෝප් සැරිසරේ එක ගමනාන්තයක් තමා කුවේණිගේ සොහන ඔබට දැක බලා ගැනීමට අවස්ථාව උදා කරලා දෙන එක. ඉතින් අපිට මේ ස්ථානට ආවට පස්සේ මේ සොහන් වල නටබුන් ගණනාවක්ම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ අතරින් සුවිශේෂ ස්ථානයක් තමයි මේ අපි ඔබට පෙන්වන්න යන්නේ. මේක විශ්වාස කරනවා කුවේණිගේ සොහන කියලා. ඔබ දන්නවනේ විජය රජතුමා සහ කුවේණිගේ සම්බන්ධතාවයේ ඉතිහාසයේ පුරාවට අපි අහලා තියෙනවා. කුවේණිය ජීවත් වුණායි කියලා විශ්වාස කරන්නේ මෙම විල්පත්තුව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන. ඉතින් ඒ නිසා මේ ස්ථානයේ තියෙන මේ නටමුන් එක්ක විශ්වාසයක් තියෙනවා මේ කුවේණිගේ සොහන කියලා. හැබැයි ඒක පුරාවිද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. මේක විශ්වාසයක් විදිහට තියෙන්නේ. කොහොම වුණත් මේ තියෙන තොරතුරු ඓතිහාසික කරුණු එක්ක ඒ කියන්නේ ඒ ඉතිහාසයේ තුල ප්‍රභූවරයෙකුගේ සොහනක් බවට අනිවාර්යයෙන්ම සාධක මෙහි තියෙනවා. ඉතින් ඒ නිසා මේ මෙතන විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ පුරාම මේ සොහන් වල කොටස් ඔබට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ මේක කුවේණිගේ සොහන කියලා. කෝප් ශ්‍රී ටීවී නාලිකාව ගේන කෝප් සැරිසර අද වෙනස්. මොකද වෙනද අපි අපේ කැමරා ටීම් එකයි මමයි විතරයි ගියේ. අද වෙනස් වෙලා තියෙනවා අපේ කරුවලගස්සව විද්‍ය සේවා සමපකාර සමිතියේ සභාපතිතුමා, සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි දැන් කුවේණි සොහන පිළිබඳව කතා බහ කරලා අපි දැන් යන්න හදනවා ලුණුගල නරඹන්න තමයි යන්න හදන්නේ. ඒ නිසා අපි ගිහින් බලමු. පුංචි වැස්සකුත් වැටෙන වෙලාවක්. ඉතින් අපි කිව්වා කුවේණි සොහන නරඹලා අපි යනවා කියලා ලුණුගල. මේක ලුණුගල කියලාත් කියනවා, ලුණු කන්ද කියලාත් කියනවා. ඒ නිසා ලුණු කන්දේ ඓතිහාසික තොරතුරු රසක් තියෙනවා අපිට කතා බහ කරන්න. ඒ නිසා අපි යන්න සූදානම් වෙන්නේ මේ ආරම්භ කරන්න හදන්නේ ලුණුගලට නගින්න තියෙන මේ මාර්ගය ඔස්සේ. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා අපිත් එක්ක යමු ලුණුගල තියෙන ඓතිහාසික වැදගත්කම ගැන කතා බහ කරන්න. මේ මාර්ගය තමයි අපට ඉහළටම යන්න සිද්ධ වෙන්නේ. අපි ලුණුකන්ද නරඹන්න යන ගමන් ඉන්නේ. ඓතිහාසික ගති ලක්ෂණ ටිකක් අපිට මේ ස්ථානයේ දකින්න හම්බ වෙනවා. ඒ තමයි ඉපැරණි පඩිපෙළක් තමයි දකින්න තියෙන්නේ. මේක සංරක්ෂණය කරලා නැහැ. ඒ නිසා අභාවයට ගිය බවක් පේන්න තියෙනවා. ඉතින් මේ පඩිපෙළ මතින් තමයි අපිට ලුණුකන්ද නරඹන්න යන්න තියෙන්නේ. ඒ නිසා අපි පඩි නැගලා අපි ලුණුකන්දට ගිහිල්ලා අපි ඒ පිළිබඳව තියෙන ඓතිහාසික තොරතුරු එහෙම නැත්නම් ඓතිහාසික විස්තර හොයා බලන්න දැන් සූදානම් වෙන්නේ.
මේ තමයි ලුණු කන්ද නරඹන්න යන ඔබට ඉස්සල්ලාම දකින්න හම්බෙන ලෙන්. මේක කටාරම් කොටන ලද ලෙනක් තමයි දකින්න හම්බෙන්නේ. ඒ වගේම බ්‍රාහ්මී අක්ෂර සහිත ශෙල්ලිපියකුත් අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහි තියෙන ඓතිහාසික වැදගත්කම එහෙම නැත්නම් නටබුන් දිහා බලපුවාම අපිට හිතන්න පුළුවන්කම තියෙනවා මේක මේ ස්වාමින් වහන්සේලාට එහෙම නැත්නම් අරහතුන් වහන්සේලාට මේක පරිත්‍යාග කරන ලද ලෙනක් විදිහට තමයි තොරතුරු තියෙන්නේ. පසු කාලීනව මේක සමහරට ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කළා වගේ. මොකද මේ ඔබට පේනවා බදාම යොදලා ඉදි කරන ලද බැම්මක්. මේවා ඉතිහාසයේ ඉඳලා තියෙන දේවල්. ඒ නිසා මේ අපිට දකින්න තියෙන තොරතුරු අනුව මෙවැනි ලෙන් 6ක් මෙව ලුණු කන්දේ අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. සියලු ලෙන් කටාරම් කොටලා තියෙනවා. තවත් ලුණු කන්දේ තියෙන ලෙන් සංකීර්ණයක් අපි කිව්වා ලෙන් 6ක් පමණ දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් මේ ලෙන ඇතුළට ආවහම දැනෙන සෞම්‍ය පරිසරය හරියට වායු ශ්‍රමණය කරන ලද කාමරයකට ආවා වගේ හරි සිසිලසයි. ඒ නිසාම තමයි මෙවැනි ලෙන් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තියෙන්නේ. ඉතින් මේ පරිසරය තුල අපිට දකින්න හම්බ වෙනවා කටාරම් කොටලා තියෙන. ඒ වගේම ස්වභාවිකව නිර්මාණය වුණු බොහෝ දේවල් මෙහි තියෙනවා. ඉතින් මේකත් ස්වාමින් වහන්සේලාට පරිත්‍යාග කරන ලද දෙනක් විදිහට තමයි අපිට දැක බලා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. ඒත් එක්කම අපි ඔබට මතක් කරන කාරණාව. ඉතින් අපි මේ සංචාරය තුල කතා බහ කළා මේ ප්‍රදේශය තුල තියෙන ඓතිහාසික වැදගත්කම. ඒ වගේම මතක් කරන්න ඕන කාරණාව සංචාරයක් සඳහා පැමිණෙන ඔබට සුවිශේෂ අවස්ථාවන් කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. සංචාරක බංගලෝ තියෙනවා. ඒ වගේම නිවාඩු නිකේතන තියෙනවා. ඊට අමතරව පරිසරයට ඇලුම් කරන අය අපි දන්නවා කැම්පින් වල ඉන්න කැමති. ඒ නිසා කැම්පින් සයිට් එකක් වෙනම හදලා තියෙනවා. ඔබට අපි ආරාධනය කරනවා කැම්පින් එකක ඉන්න කැමති නම් ගල්විලේ කෝපාක් එකත් එක්ක එකතු වෙලා මෙම පහසුකම් ලබා ගන්න ආරාධනය කරනවා. ඉතින් ඒ වගේම මේ සංචාරය අපි දැනට නිමා කරන්න හදන්නේ. මොකද අපි ඊළඟ බලාපොරොත්තු ගමනාන්තයේ සීමා සහිත කරවලගස්ස විවිධ සේවා සමුපකාර සමිතියට යන්න. කරවලගස්ස විවිධ සේවා සමුපකාර සමිතිය කියන්නේ මේ බල ප්‍රදේශය තුල ජනතාවට වැදගත් සේවාවන් රැසක් ලබා දෙන විවිධ සේවා සමුපකාර සමිතිය. ඒ නිසා අපි ගිහිල්ලා කරවලගස්ස විවිධ සේවා සමුපකාර සමිතිය ගැන කතා බහ කරමු. අපි යමු කරවලගස්ස. එන්න යන්න. බෑන්ක් ප්‍රින්ටර්ස් ගුණත්වය අවම මිලහා ඔබගේ අවශ්‍යතාවය සමගින් අධිවේගී මුද්‍රණ අඩවියට ඔබත් පිවිසෙන්න. මුද්‍රණ ශ්‍රේෂ්ත්‍රය අති නවීන තාක්ෂණය සමගින් ඔබට අවශ්‍ය සියලුම මුද්‍රණ අවශ්‍යතා දැන් එකම වහලක් යටින්. දිනපොත්, දිනදර්ශන, සමුරු කලාප, අත්පත්‍රිකා, බිල්පොත්, ඩයි කටින්, විසිටින් කාඩ්, ලේබල් වර්ග, ආර්ට්වර්ක්ස්, ඩුප්ලෝ, ටයිප් සෙටින්, බුක් බයින්ඩින්, ප්‍රින්ට් අවුට් සහ ෆොටෝකොපි ඇතුළුව සියලුම මුද්‍රණ අවශ්‍යතාත් සඳහා අදම විමසන්න 03723232 371 අපි සීමා සහිත කරවලගස්ස විදුලි සේවා සම්ප්‍රදාය සමිතිය වශයෙන් 1991 වර්ෂයේ වෙනකන් ආනමඩුව කරවලගස්සව නවගත්තිගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශවල ඒකාබද්ධ සමිතියක් වශයෙන් තිබුණු සමිතිය 1972 දක්වාම කඩ සමිති වශයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට 72න් පස්සේ මේ අපේ සමිතිය සීමා සහිත කරවලගස්ස විදුලි සේවා සම්ප්‍රදාය සමිතිය බෙදා වෙන් කරපු වෙනමම සමිතියක් වශයෙන් අපි සමාජික පාලනයකට යටත් වෙලා ක්‍රියාත්මක වෙනවා. එදී කාර්ක සභා 15ක් ඒ වගේම අද වෙනකොට සමාජික ප්‍රවර්ධනයේ තියෙනවා 9000ක් විතර කරවලගස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බල ප්‍රදේශයේ කරගත්තු මේ සමිතියේ විශාල වපසරියක් තියෙනවා අපිට. ඒ කියන්නේ ජන ශූන්‍ය වගේම දරිද්‍රතාවයේ වැඩි 3% විතර රාජ්‍ය සේවයේ පවතින
නාගරීකරණය නැති ඒ වගේම ගොඩක් අපිට වෙළඳ පොළවල් බිහි කරන්නට නගරයක් නැති එවැනි ප්‍රදේශයක් තමයි අපිට තියෙන්නේ. මොකද උදාහරණයක් ගත්තොත් එහෙම ඒ කාලේ ජනසවි ව්‍යාපාරයේ පටන් ගත්තේ කරවලගස්වව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ. මොකද මේක ඒ තරම්ම කටුසරයි දුෂ්කරයි ආර්ථික දරිද්‍රතාවයේ පෙළෙන ජනතාව ඉන්න ප්‍රදේශයක්. 1991 බෙදා වෙන් කළ සමිතියක් වශයෙන් සම්පකාර දෙපාර්තමේන්තුවේ 0.718 කියන අංකය යටතේ ලියාපදිංචි සමිතියක් වශයෙන් තමයි අපි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ස්වර්ණ ශක්තිය රන් අය සේවාව. ඔබගේ මුදල් හදිසියට අපෙන් අස්වැසිල්ල. ඔබගේ රම්පවමුට වැඩිම අත්තිකාරම් මුදල හා අවම පොලිය. මුදල් කොටස් වශයෙන් ගෙවා බේරුම් කර ගැනීමේ හැකියාව. කලින් දැනුම් දීමකින් තොරව රන් භාණ්ඩ බේරුම් කර ගැනීමේ හැකියාව. සෑම ස්වර්ණාභරණයක් සඳහාම රක්ෂණ ආවරණය 100% රහස්‍ය භාවය. ස්වර්ණ ශක්තිය රන් අය සේවය. වැඩි විස්තර 0337 22 31 942. ශනික ඇමතුම් 071 855 0616. අපි ඇවිල්ලා ඉන්නේ කරවලගස්සා විවිධ සේවා සමපකාර සමිතියට. ඉතින් අපි සූදානම් වෙනවා කරවලගස්සා විවිධ සේවා සමපකාර සමිතිය ගැන කතා බහ කරන්න. ඒ සඳහා අපි එකතු කරගන්නවා කරවලගස්සා විවිධ සේවා සමපකාර සමිතියේ සාමාන්‍ය අධිකාරීතුමා. අයිබෝන්. එතකොට මේ දැන් අපි දන්නවා සමපකාර විවිධ සේවා සමපකාර සමිතියක් කිව්වහම ග්‍රාමීය බැංකු තියෙනවා, කෝප් සිටි තියෙනවා. ඒ වගේ තමයි ව්‍යාපාරික අංශ ක්‍රියාත්මක කරන්නේ. හැබැයි කරවලගස්සා කිව්වහම අපිට දැන් වාරිපොළ ගත්තොත් වාරිපොළට නගරයක් තියෙනවා. කුරුණෑගල ගත්තොත් කුරුණෑගලට නගරයක් තියෙනවා. ඒ නගරයත් එක්ක තමයි මේ ව්‍යාපාරික කටයුතු අපි කරන්නේ. හැබැයි කරවලගස්සා ඇවිදිද්දී අපිට නගරයක් නම් පේන්න තිබුණේ නැහැ. ඒ නිසා අපිට හිතෙනවා මේ විදිහට සමපකාර සමිතියක් අරගෙන යන්න විශේෂ ව්‍යාපෘති තියෙන්නම ඕනි. මොකද නගරයක් නැති එකම ප්‍රදේශයක් කියලා මට නම් හිතෙන්නේ මේ ප්‍රදේශය. ඇත්තටම උපුල් මහත්තයා ඉස්සලාම අපේ ස්තුතිය කරවලගස්සා විවිධ සේවා සමපකාර සමිතිය වෙනුවෙන් කෝප් ශ්‍රී නාලිකාවට ඔබතුමාලට උපුල් මහත්තයා ඇතුළේ කාර්ය මණ්ඩලයට පිරිනමනවා කරු සභාපතිතුමා මේ කාර්ය මණ්ඩලය වෙනුවෙන්. කරවලගස්සා කියන්නේ වයිම පළාතේ තියෙන අඩුම ජනගහනත්වයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. ජනගහනය සම්පූර්ණයෙන්ම 35000යි. පවුල් ඉන්නේ 9000යි. 7000යි සමාවෙන්න. පවුල් 7000කින් සමාජිකව 9000ක් වඳවගෙන ඉන්නවා. හැබැයි මේගොල්ලෝ සම්පකාර සමිතියට බැඳෙන්න හේතුවක් තියෙනවා. මේක විවිධ සේවා සම්පකාර සමිතියක් විදියට කඩ ටිකකුයි බැංකු ටිකයි වර්තමානයේ සෙඩ් එකයි විතරක් පවත්වාගෙන යන සම්පකාර සමිතියක් නෙවෙයි. අපි පුරුමාත විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ග්‍රාමීය ගොවි ජනපද තියෙන විශේෂම තබ්බෝව මහා ගොවි ජනපද ව්‍යාපාරය තියෙනවා. රාජාංගනේ වංගෙවුරේ අපිට සුළු කොටසක් තියෙනවා. ඒ අරුණාම තව වැව් ආශ්‍රිතව අපේ ගොවි ජනපද ව්‍යාපාර තියෙනවා පහරිය ඇතුළු. ඒ වගේම අහස් තියෙන වගා කරන ඉතා කරකෂ්ට ජීවිත ගත කරන ගොවීන්ගෙන් පිරිච්ච කොටසක්. මේකේ අඩු ජනගහනත්වයක් තියෙන වනසත්තුන්ගෙන් වනඅලින්ගෙන් විවිධ ගැහැට මැද ජීවත් වෙද්දී අපි කෝප් සිටි ටිකක් දාගෙන බැංකු ටිකක් දාගෙන සෙඩ් එකක් දාන හිටර විවිධ සේවා සම්පකාර සමිතියක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ හිටපු වර්තමානයේ ඉන්න සභාපතිතුමත් ඒ වගේම යම් අවස්ථාවල පොඩි කාලවලදී හිටපු සභාපතිවරුත් ඒ හිටපු පාලකීන් අපි සමග සාකච්ඡා කරලා අපි මේක වෙනත් පැත්තකට හරවපු සම්පකාර විශේෂයෙන්ම කෘෂි කාර්මික නිෂ්පාදන සහ සේවාවන් සපයන සම්පකාර සමිතියක් විදිහට තමයි අපි වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අලුත් ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. ඇත්තටම අපි මේ සමිතිය අලුත් දිශාවකට යොමු වුණේ 1998 වර්ෂයේදී මේක 90 වර්ෂයේදී අලුතෙන් ලියාපදිංචි කරපු සමිතියක් බෙදා වෙන් කරලා ඒක අවුරුදු 8ක් විතර සමාජික පාලනය ගිහිල්ලා දෙපාර්තමේන්තුවට මේක ඇත්තටම පවත්වාගෙන යන්න බෑ. සේවකයන්ට පඩිනඩි ගෙවන්න බෑ සමාජික පාලනය තුල. ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නත් බැරුව වහන්න ගියපු වෙලාවක වයඹ ග්‍රාමීය බැංකු සංගමයත් ඒ වෙලාවේ වයඹ අපේ දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේක කළමනාකරන වැඩසටහනකට යොමු කරලා ඒ වෙලාවේ බැංකු සංගමය අවුරුදු 3ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරා. ඒ වෙලාවේ තමයි මමත් මේ සමිතියට බැංකු සංගමේ නියෝජිතයෙක් විදිහට සහභාගී වුණේ. අපි අවුරුදු 3 තුල වයඹ පළාතේ හොඳම පාරිභෝගික අංශය අපි කරවලගස්සා සමිතියට ගෙනාවා. එනලා අපි 2001 නැවත සමාජිකයන්ට පාලනය බාර දීලා අපි අපේ ව්‍යාපෘතිය අවසන් කරලා ගියා. අවාසනාවකට වගේ 2001 ඉඳලා 2006 වෙනකන් නැවත සමාජික පාලනය තුල මේ ව්‍යාපාරික ඔක්කොම කඩාන වැටෙන්න පටන් ගත්ත පුරුමාත්‍ය. එතනින් පස්සේ තමයි නැවතත් අපිට ආරාධනා කරා මේ ප්‍රදේශයේ අය
මේ බැංකු සංගමයේ හිටපු අය කවුද කියලා ඒ කළා අපේ දැන් ඉන්න වර්තමාන සභාපතිතුමත් එකතු වෙලා තමයි මේ නව මාවත 2006න් පස්සේ මේ සමිතිය පටන් ගත්තේ. ඔව් සාමාන්‍ය අධිකාරිතුමා අපි දැන් මේ පැත්තේ ඇවිදිනකොට දැක්කා මේ සාමාන්‍යයෙන් වෙන පළාත් වල දකින්න නැති සමෝපකාරයට ආйти බොජුන්හල් ඒ වගේම බේකරි අලුත් ව්‍යාපෘති තිබුණා. මොනවද මේ අලුතින් ආරම්භ කරලා තියෙන ව්‍යාපෘති? අපි විශේෂයෙන්ම මේ ප්‍රදේශය අර මම කියවනේ මුලින්ම ගොවිතැන් කරන අය තමයි ඉන්නේ. විශේෂයෙන්ම පීවගාව මූලික කරගත්තු තබ්බෝව ජනපදයේ අපිට අමතක කරන්න බෑ. අපි තබ්බෝවේ ප්‍රධාන කාර්යාලය තබ්බෝවේ ග්‍රාමීය බැංකුව එක තමයි අපි උස්ම ගත්තේ. අපි මේ තබ්බෝව ගොවි ජනතාවත් එක්ක ගොවිදිරිය විශේෂ ව්‍යාපෘතිය තබ්බෝව බැංකුවෙන් පටන් ගත්තා. අරමුණ මේ ගොවියෝ නැත්තම් මේ සම්පකාර සමිතියක් නැහැ. ඒ නිසා අපි නව නිෂ්පාදන පැත්තකට අපි 2006 ඉඳලා පටන් ගත්තා. ඒක එකක් විදිහට තමයි ගොවිදිරිය ණය ව්‍යාපෘතිය. ඊළඟට ඔවුන්ට මූල්‍ය පහසුකම් දෙනවා, බිත්තර වී ටික දෙනවා, තෙල් පොහොර ටික දෙනවා. ඊළඟට අපිට ඔවුන්ට පහසුකම්, සේවා පහසුකම් සහ උපදේශන සේවාවන් දෙන ගමන් ඔවුන්ගේ නිෂ්පාදන ටික වී මිලදී ගැනීම සිදු කරා. වී විතරක් නෙවෙයි. විශේෂයෙන්ම මේ අහස්දියෙන් ගොවිතැන් කරන, හේන් ගොවිතැන් කරන දුෂ්කර ජනතාවක් ඉන්නේ. ඔවුන්ගේ මුං ඇට වගාව. ඒ වගේම කවුපි. ඊළඟට ඒවත් එක්ක බැඳිච්ච තව රටකජු ආදී දේවල් මිලදී ගැනීම කෘෂිකාර්මික අංශයක් ආරම්භ කළා. මේවා මිලදීගෙන වායම පළාත ඇතුළු ලංකාව පුරා සම්පකාර සමිතිවල සහයෝගයත් අරගෙන අපි මේවට වෙළඳ පොලක් හොයන එකට අපි අරන්. ඒ හේතුවේ එක්තරා අවස්ථාවක් තමයි ලංකාවටම බ්‍රෑන්ඩඩ් එකක් අපි දීලා තියෙනවා. කෝප් ප්‍රයිස් එක. මම හිතනවා ඒක අද අපිට හොඳ වෙළඳ පොලක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සම්පකාර සමිති ගණනාවක් මේ අද දවසේදීත් මේ ගම සමිතියට දෙන්න බැරි තරම් ඉල්ලුමක් තියෙනවා. අපේ වීමෝල නිර්මාණය වෙන්නේ ඒ විදිහට. කෝප් ප්‍රයිස් එක අපි අද ලංකාවේ ඔය තරඟකාරී මිලට ජනතාව වසී කරගෙන ඉන්න සමහර වෙළඳ නාම වල ඉන්න හාල් වලට වඩා ඉහළ බ්‍රෑන්ඩ් එකකින් අපි හාල් එක දෙනවා. ඒකට අපි හොඳ සන්නමයක් පාත් වෙනවා. ගොවියන්ගේ වී රජයේ සහතික මිලට ගන්න ගම ඒවා ගබඩාකරණය අපේ මෝලේ කමතේ වේලලා නියමිත වේලුම් වරෙන් පස්සේ තමයි අපි ගබඩා කරන්නේ. ඒ වගේම අඩුම තරමේ මාස 4කට එහා පැත්තේ වී ගබඩා කරලා තමයි කොටන්නේ. කොටලා තමයි අපි වෙළඳ පොළට බ්‍රෑන්ඩ් එකක් සහිත කෝප් ප්‍රයිස් කියන නාමයෙන් කරවලස්ස සමිතිය නමින් අපි හාල් ටික නිකුත් කරන. ඒ නිසා තමයි අපේ හාල් ව්‍යාපෘතිය වීමෝල ඒ වගේ පාත්වගෙන යමින් අපි ලොකු ගමනකට අර ඇඳලා තියෙනවා. ඒ වගේම අපි කල්පනා කරා අපේ වෙළඳ සැලක් ගත්තොත් ඒ ගමක තියෙන පරිසරයත් එක්ක වෙළඳ සැලක් පවත්වාගෙන යන තරම් ජනගහනයක් නැහැ. ඒ නිසා අපි කල්පනා කරා මේ මිනිස්සුන්ගේ ජන ජීවිතයට බලපාන වෙනත් කාරණා. මේ මිනිස්සු හවසට පාන් ගෙඩියක් ගන්නවා. උදේට ඉස්කෝලේ ළමයිට බේකරි නිෂ්පාදනය කරනවා. ඒ නිසා අපි බේකරි ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඉතාමත් සාර්ථකයි. ඉහළ ලාභයක් ලබනවා. ඒ වගේම මිනිස්සුන්ගේ ඒ ජන ජීවිතයට බලපාන මිනිස්සු පරිභෝජනය කරන මේ බහණ්ඩවල මිල අපි ශීඝ්‍රයෙන් මේ වර්තමානයේ බිම දාන්න අපිට පුළුවන් වුණා. මිනිස්සුන්ගේ ජීවන වියදමට අපිට පිළිහිර වෙනවා. ඒක නිසා අපි බේකරි ව්‍යාපෘති කියනවා. ඒ වගේම අපි කල්පනා කරා අපි ඉන්නේ මේ අනුරාධපුර පුත්තලං ප්‍රධාන මාර්ගයේ. වනාන්තරයක් මැද්දේ යන්නේ. ඒ වගේම වන සත්තු ඉන්නේ. ඉතින් මිනිස්සු මේක සංචාරකයන්ට බොහොම වටින ප්‍රදේශයක්. ඒ නිසා අපි රජයේ වන සම්පත් දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝගේ ෆොරස්ට් එකේ විශේෂ බංගලෝ එකක් තියෙනවා. ඒක රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. කාලයක් තිස්සේ ඒක වහලා දාලා තිබුණේ. ඊට පස්සේ අපි මේ එකෝ පාක් රෙස්ටෝරන්ට් එක සම්පකාරයට ගත්තා. අපි ඒක සාර්ථක කරගෙන යනවා. මේ පුත්තලම් පාරේ ගමන් කරන ඕන කෙනෙකුට ගෙදරක උයලා දෙනා වගේ ප්‍රණීත කෑම ටිකක් කාලා අපිට දිවාහාරය ලැබුණෙත් එතනින්ම තමයි. අපි බොහොම හොඳ සුව පහසු තැනක ඉඳලා හොඳ උසස් තත්ත්වයේ වැසිකිලි කැසිකිලි පහසුකම් තියෙන තැනක ඉඳලා කෑම ටිකක් කාලා බොහොම අඩු මුදලකට වැඩි පොකට් එකට ලොකු බරක් නැතුව අඩු මුදලකට කෑම ටිකක් කාලා යන පහසුකම් අපි අදලා තියෙනවා. ඒ කාරණා එක්ක අපි වෙනත් සම්පකාර සමිතියකට වඩා වෙනස් උපුල්මාත්. ඔව්. එතකොට දැන් මේ අලුතෙන් ආරම්භ කරපු ව්‍යාපෘතිනේ. එතකොට සාමාන්‍ය අධිකාරිතුමා එතකොට ග්‍රාමීය බැංකු කෝප් සිටි නැද්ද මේ? අපි ඒවා එකක්වත් ඇහුවේ නැහැ. මුද්දර මත යැපිච්ච සම්පකාර ව්‍යාපාරයක 2008 විතර වෙනකොට මට හිතන විදිහට මේ සමෘද්ධි සහනාධාරය අපෙන් අයින් කරා. එක කඩයක්වත් අපි ඇහුවේ නැහැ. අපි ඒකට වෙනම සමාජික ප්‍රවර්ධන වැඩසටහනක් ඔස්සේ වෙළඳ සැල් ප්‍රාදේශික කාරක සභාව සමග අත්වල බැඳගෙන වෙනම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. එක වෙළඳ සැලක්වත් වහන්න නැතුව පවත්වනවා. දැන් කෝප් සිටි කීයක් තියෙනවද මේ? අපේ වෙළඳ සැල් 10ක් පවත්වනවා. මේ එක වෙළඳ සැලක්වත් අපි පාඩු ලබන්න පවත්වගෙන යන්නේ. ලොකු ලාභ නැතත් පාරිභෝගික අංශය අඛණ්ඩව හැම වෙළඳ සැලක්ම ලාභ ලබනවා නම් වයඹ පළාතේ ඒ කරවල ගසව තමයි. ග්‍රාමීය බැංකු කීයක් තියෙනවද? අපේ ග්‍රාමීය බැංකු ශාඛා 5ක් තියෙනවා. අපේ ඇත්තටම ශක්තිය තියෙන්නේ
ග්‍රාම්‍ය බැංකුව අංශය. අපේ තබ්බෝ බැංකුව කියන්නේ හොඳ ශක්තිමත් බැංකුවක්. ඒ වගේම රාජාංගනයේ බැංකුව, ඒ වගේම අලුත්යම් බැංකුව, කරුණලගස්සව, දුනුමඩලාව මේ බැංකු ශාඛා පද්ධතිය තුන බිලියන 1 තරම් මුදල් තියෙන බැංකු සංගමයටත් බොහොම දැනෙන විදියට ඉතිරි කිරීම කරනු ලබන, ඒ වගේම අපේ තැන්පත් වලට ඉහළම පොලියක් ලබා දෙන ගමන් කෘෂි කාර්මික ණය 14%ක පොලි ප්‍රතිශතයේ හීන වෙන ක්‍රමයට 6%ට අඩුවෙන් තැන්පත් ණය අතර පරතරය පවත්වාගෙන යන සමිතියක්. සාමාන්‍ය අධිකාරිතුමා අපි දන්නවා මේ කරුවලගස්ස සෝමපකාර සමිතිය ක්‍රියාත්මක කරපු අලුත් ව්‍යාපෘති ඒවා නියම ව්‍යාපෘති විදිහට ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් ගත්තොත් මේ බේකරි නිෂ්පාදන අංශය දැන් වෙන වෙන සමිතිත් ඔබතුමාලගේ අහගෙන ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට දැන් අලුත් අවුරුද්දක් එනවා 2026. 2026 වසරේ අලුත් ව්‍යාපෘති හරි අලුත් බලාපොරොත්තු හරි තියෙනවා. ඔව්. ජාතික ආර්ථිකයේ සමූපකාරයේ දිශාව යන මෙයින් වර්තමාන ආණ්ඩුව සමාජිකයින් ලක්ෂයක් නිෂ්පාදන සම්පකාර සමිති 1000ක් කියන නියම ව්‍යාපෘතිය යටතේ අපි මේ කරවලගස්සව කොට්ටාසේ කිරි නිෂ්පාදකින් එකතු කරලා කිරි නිෂ්පාදන සම්පකාර ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ වගේම දැනටමත් අපි විවිධ නිෂ්පාදන ඔස්සේ විශේෂයෙන්ම පළතුරු වගා කරන ගොවීන් එකතු කරලා සම්පකාර සංවිධානයක්, ඒ වගේම එළවලු සහ වෙනත් ධාන්‍ය වර්ග නිෂ්පාදනය කරන ගොවීන් එකතු කරලා සම්පකාර සමිතියක්, ඒ වගේම විශේෂයෙන්ම අපි යාය ආදර්ශන සම්පකාර ව්‍යාපාරයක් මේ එළඹෙන මාස කන්නේම ආරම්භ කරනවා. ඒ කියන්නේ එක යාය, එක බී වර්ගයක්, එක ප්‍රභේදයක් එකට වගා කරලා, එකට තෙල් ටික ගහලා, එකට පොහොර ටික ගහලා, එකට අසුරු නෙලලා ඒවා එක ආකාරයට වේලලා ගබඩා කරලා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතිකයක් එක්ක අපේ පාරිභෝගිකයට හාල් මල්ලක් දෙන්න හදනවා. මෙන්න මේ ප්‍රභේදයෙන් හදපු වීවල සහල් මේ තියෙන්නේ කියලා. ඒ සහතිකය එක්ක අපි හාල් පැකට්ටයක් ලබන අවුරුද්ද දෙන්න හදනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න ගොවියන්ගේ මඤ්ඤොක්ක ඇතුළු පළතුරු වගාවල්, ඒ වගේම මේ වෙනත් නිෂ්පාදනවල එකතුවක් අරගෙන අපි වියලි ආහාර ද්‍රව්‍ය වලින් සකස් කරන ලද කෘෂිකර්ම නිෂ්පාදන ව්‍යාපෘතියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා නීලබැම්ම ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භ කරන්න කටයුතු සූදානම් කළ ව්‍යාපෘති වාර්තාව සකස් කරලා තියෙනවා. ඒක අපේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒ වගේම කිරි නිෂ්පාදන ගොවියන්ට අපි එකවරක් මහා බැංකුව හරහා 106 පොලි ප්‍රතිශතයට දුන්නා. මේ පාර අපි මේ ගොවියෝ ටික ඔක්කොම එකතු වෙලා සද්දන්ත කරවලගස්සව කොට්ටාසේ 6ක් තියෙන කිරි ගොවි සම්පකාර සමිතියක් හදලා ඔවුන්ව අපි දිරිගන්වනවා. තමන්ගේ කිරි ටික සමාගම් වලට අමුයේ කිරි වලට මංකොල්ල කන්න දෙන්නේ නැතුව ඉහළ නිෂ්පාදනයක් තියලා මේ ප්‍රදේශයේම අලෙවි කරන්නේ. ඒක තමයි අපේ තියෙන ඉලක්කය 2026 අවුරුද්දේ. හොඳයි. එහෙනම් අපි සුබ පැතුම් එකතු කරනවා 2026 වසරේ ඒ බලාපොරොත්තු අලුත් ව්‍යාපෘති ටික එලෙසින්ම සාර්ථක කරගන්න. මොකද මේ හැම ව්‍යාපෘතියකම බලාපොරොත්තු මේ කලුවර ගස්වැවේ ජනතාව ශක්තිමත් කරන්න. ඒ නිසා ඉතින් අපේ සුභාශිංසන එකතු කරමින් අපි කතා බහ නිමා කරන්න සූදානම් වෙන්නේ. අපි ස්තුතිය පළ කරනවා කරවල ගස්වැව විද්‍යුත් සේවා සමපකාර සමිතියට. ඒ වගේම ඔබට ආරාධනය කරනවා කෝප් ශ්‍රී ටීවී නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම comment එකක් like එකක් එකතු කරන්නත් කියලා අපි ඔබට ආරාධනය කරමින් අදට කතා බහ නිමා කරනවා. ඊළඟ ජයන් ජයම වේවා. ස්තුතියි. ඔබත් විදේශයක උසස් අධ්‍යාපනය සඳහා සිහිනමවන්නෙක්ද? මුදල් අපහසුතාවයක් නිසා එම සිහිනය මගහැරුණාද? ඔබගේම සිහිනේ සැබෑවක් කරදීම සඳහා වයඹ ග්‍රාමීය බැංකු සංගමයේ අප සූදානම්. විදෙස් ගතවීම සඳහා අවුම් පොලි යටතේ ණය පහසුකම් හා විදෙස් ගතවීමකදී ඔබට මූල්‍ය ශක්තියතාවය තහවුරු කිරීම සඳහා මූල්‍ය පහසුකම් අපෙන්. වැඩි විස්තර සඳහා 0377 2231 941 ශනික ඇමතුම් 071 855 616